ඔයා දන්නවද මේ ලෝකේ මිල අධිකම සම්පත මොකක්ද කියලා? ඒ රත්තරන්, රිදී, එහෙමත් නැත්නම් තෙල්වත් නෙවෙයි. ඒ තමයි ඔයාගේ අවධානය. එහෙමත් නැත්නම් ඇටෙන්ෂන් එක. ඔයා රැන් නිදාගන්න කලින් විනාඩි 5කට කියලා ෆෝන් එක අතට ගත්තාම නොදැනුවත්වම ඒක රෑ 11 12 1 වෙනකන් කාලය ගෙවිලා යන්නේ කොහොමද? ඔයා ඒ ගැන කවදා හරි දවසක කල්පනා කරලා තියනවද? ඇයි මේක නවත්තන්න මෙච්චර අමාරු කියලා? ඇත්තම කිව්වොත් එහෙම මේක අහම්බයක් නෙවෙයි. මේක ඔයාගේ මොලේ ඇතුලේ සිද්ධ වෙන ඊටාම සූක්ෂම සයිකොලොජිකල් වර්ෆෙයා එකක්. අද අපි හෙළිදරව් කරනවා ලෝකේ ලොකුම සමාගම් ඔය මොලය හැක් කරන්නේ කොහොමද කියලා. ඔයාගේ මොලේ තියෙනවා ඩොපමීන් කියන රසායනයක්. මේක තමයි ඔයාට සතුට, පෙළඹවීම, ජයග්‍රහණය වගේ දේවල් දැනෙන්න සලස්සන්නේ. ඉතින් අවුරුදු දහස් ගන්නකට කලින් මිනිහෙට්ට ඩොපමීන් ලැබුණේ ලොකු දඩයමක් කරාම නැත්තම් ගොවිතැනක් අස්වද්දාගත්තාම ඒ කියන්නේ සෑහෙන්න මහන්සියකට පස්සේ ලැබෙන ඩිලයිටඩ් ග්‍රැටිෆිකේෂන් එකක් තමයි ඩොපමීන් කියලා කියන්නේ ඒ කාලේ. හැබැයි අද වෙද්දි ඔබේ ඇඟිල්ල එකපාරක් ස්විප් කරපු ගමන් මොලේට ඩොපමීන් පොදක් ලැබෙනවා. ඉතින් මේකට තමයි විද්‍යාඥයෝ කියන්නේ චීප් ඩොපමීන් කියලා. මේක නිකන් හරියට මොලේට දෙන කුඩු එහෙමත් නැත්නම් ඩ්‍රග් එකක් වගේ වැඩක්. ඉතින් ඔයා දන්නවද Facebook, Instagram හෝ TikTok නිර්මාණය කරලා තියෙන්නේ කැසිනෝවල තියෙන ස්ලොට් මැචනිස් වල තාක්ෂණයටම තමයි. ඉතින් ඔයා මේ ස්ක්‍රීන් එක පල්ලෙහාට ස්කෝ කරන හැම පාරකම මොලයට ඇතුලේ පුංචි කුතුහලයක් ඇති වෙනවා. ඊළඟට මොකක් හම්බ වෙයිද? ඊළඟට මොකක් වෙයිද කියන එක. සමහර විට ඒක විහිළුවක්, සමහර විට ඒක ප්‍රවෘත්තියක්, එහෙමත් නැත්නම් ඒක වෙනස් මොකක් හරි ගොසිප් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි. ඇයි නොටිෆිකේෂන් අයිකන් එක රතු පාටින් තියන්නේ කියන ඔයා හිතුවද? රතු කියන්නේ අපේ මොලේ ෂණිකව අවදි කරන පාටක්. මේ හැම පික්සල් එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඔයාගේ අවධානය තප්පරයකටවත් වෙන පැත්තකට යන්න නොදී තියාගන්න. මොකද අපේ ඇස් දෙක ආකර්ෂණය වෙන පාටවල් තියෙනවා. එක්සාම්පල්ලයක් විදිහට ගත්තොත් ෆුඩ් සිටියක් ගාව කොළ පාට බෝඩ් එකක් තිබ්බොත් දුර තියාම දකින කෙනෙක්ට තේරෙනවා මෙතන බා එකක් තියෙනවා කියලා. ඉතින් මේ වර්ණ ආකර්ෂණය අද වෙද්දි මොකද කරලා තින්නේ? මේකේ ප්‍රතිඵලය තමයි අද ලංකාවේ තරුණ පරම්පරාවට එක දිගට විනාඩි 10ක් පොතක් කියවන්න හෝ එක වැඩකට අවධානය තියාගන්න බැරි වෙලා තිනවා. මොකද අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක දැන් රන් මාළුවෙක්ටත් වඩා අඩුයි. අපි හැම වෙලාවෙම ඉන්නේ ඩිජිටල් ෆොක් එකක. අපිට මොනවා හරි අලුත් දෙයක් කරන්න හිතෙනකොටම මොලේ කියනවා ඕවා කරන්න එපා. ෆෝන් එක අතට ගන්න. ෆෝන් එක අතට අරගෙන පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා බලන්න. මේකේ ලස්සන වීඩියෝස් තියෙනවා, ෆොටෝස් තියෙනවා. මේවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේ දේවල් කරන්න. ඔය දේවල් කරන්න යන්න එපා කියලා. ඉතින් මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් ඔබේ නිර්මාණශීලීත්වය සහ ජීවිතයේ ජයග්‍රහණ කියන දේවල් හීන වෙලා යනවා. එහෙමනම් අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? මම අද ඔයගොල්ලොන්ට රහසක් කියන්නම්. අංක 1 ග්‍රේස්කල් මෝඩ්. ඔයාගේ ෆෝන් එකේ සෙටින්ස් වලට ගිහිල්ලා කලර්ස් අයින් කරලා ග්‍රේස්කල් කරන්න. එතකොට ඔයාගේ මොලයට ෆෝන් එක පේන්නේ හරිම කම්මැලි දෙයක් විදිහට. මොකද කවදාවත් මොලේ කම්මැලි වැඩ කරන්න කැමති නෑ. මොලේ ආකර්ෂණය වෙන්නේ ලස්සන ලස්සන වර්ණ තිබ්බොත් විතරයි. අංක 2 the 1 hour rule. උදේ ඇහැරුණු ගමන් සහ රෑ නිදාගන්න පැයකට කලින් ඔයාගේ ෆෝන් එක වෙනත් කාමරයක තියන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ඇස් දෙකට පේන්නේ නැති වෙනත් ස්ථානයකින් තියන්න. අංක 3 delete the slot machine. ඔයාව ඇබ්බැහිම කරවන ඇප් එක දවස් 3කට ඩිලිට් කරලා බලන්න. ඔයාගේ මොලේ නැවත රීසෙට් වෙන අපූර්ව ඔයාට හොඳටම දැනේවි. නිගමට ඔයා හිතලා බලන්න ඔයා ආසම කරන සෝෂල් මීඩියා ඇප් එකක් බෑන් කරා කියලා. එතකොට මොකද වෙන්නේ? දවසක් දෙකක් ඔයා හිටියට එතනින් ගියාට ඒක ඔයාගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා.
ඒක නිසා හොයාටත් පුළුවන් ඔය ෆෝන් එකට වෙලා තියෙන ඇබ්බැයි මිදෙන්න. ඉතිං ඔය දවසට පැයි කිය ෆෝන් එකත් එක කාලය ගත කරනවාද ඇත්තම ගාන ස්ක්‍රීම් ටයිම් එක බලලා පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හවාග ජීවිතය වෙනස් කරන්න පුළුවන් තීරණයක් ගන්න උදව්වනා නම් අනිවාරයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට රියට් කරන්න කලින් හිතල බලන්න. අපි එහෙනම් මේ සමාජය වෙනස් කරමු. බයි! I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the